ඉතින් අධ්‍යක්ෂතුමනි දැන් මේ මෙච්චර ගැටලු තියෙනවා. දැන් සාමාන්‍යයෙන් රටක චිත්‍රපට සංස්ථාවක් කියලා දෙයක් තියෙන්නේ මේ ගැටලු निराකරණය කරන්න මේ කර්මාන්තේ රුකුලක් වෙන්න යම්කිසි නියාමනයක් කරන්නේ. දැන් අපේ රටේ මේ චිත්‍රපට සංස්ථාවට මොකද මේ වෙලා තියෙන්නේ? ඇත්තම කියනවා නම් මට නම් චිත්‍රපට සංස්ථාව කියන්නේම ප්‍රශ්නයක්. මොකද ඇත්තටම මේ චිත්‍රපට සංස්ථාව පිහිටවන්න හේතු වෙච්ච කාරණයක් තියෙනවනේ. ඉස්සර චිත්‍රපට සංස්ථාවක් කියලා එකක් තිබුණ නැහැනේ. එතකොට මේ චිත්‍රපට සංස්ථාව කියන එක පිහිටවන්නෙම ඉස්සර තිබුණු පෞද්ගලික චිත්‍රපට ප්‍රදර්ශක සමාගම් සිලෝන් තියටර්ස්, සිනමාස් සහ සිලෝන් එන්ටර්ටේන්මන්ට්ස් කියන ප්‍රධාන සිනමා ප්‍රදර්ශක සමාගම් තුනෙන් මේ නිර්මාණකරුවන්ට සිනමාකරුවන්ට වෙන අසාධාරණයන් වලින් ගලවන්න තමයි මේ වගේ ඒ කාරණා වගේ දේවල් සහ සිනමාව නගා සිටවන්න සිනමා අධ්‍යාපනය දෙන්න තව චිත්‍රපටයේ කර්මාන්තය වඩා සාර්ථක කරන්න මේ කියන අරමුණු ගණනාවක් එක්කනේ මේක පිහිටවන්නේ.